අද අපි කතා කරන්නේ ආදරයේ ප්‍රතික්ෂේප වීමයි දෙකම ගැන. අපි කලින් සැරේ කතා කරා ප්‍රතික්ෂේප වීම විතරක් ගැන. හැබැයි අද මම කතා කරන්න යන්නේ ආදරයේ ප්‍රතික්ෂේප වීමයි මාතෘකා දෙක එකට සම්බන්ධ වෙන තැන ගැන. හරි. අපි ආදරය කියලා ගත්තම ආදරය අපි කොටස් දෙකකට බෙදෙනවා. ආදරය කරද්දී අපි සාමාන්‍යයෙන් එකිනෙකාට කරන ගෞරවය සහ එකිනෙකා ගැන හොයා බැලීම තමයි ආදරය කියලා අපි කියන්නේ. එතකොට ඔය ටික නැතුණාම තමයි අපි ප්‍රතික්ෂේප වීමකට ලක් වෙන්නේ. හරි මුලින්ම අපි ආදරය කියන මාතෘකාව ගැන කතා කරමු. ආදරය කියනකොට ආදරය අපිට දේවල් දෙකකින් ලැබෙන්න පුළුවන්. අපි සාමාන්‍ය වශයෙන් ගත්තම අපේ පවුලෙන්, අම්මගෙන්, තාත්තගෙන්, එතකොට අයියගෙන්, අක්කෙන්, ඔය නෑදෑයිත මිත්‍රාදිගෙන් අපිට ආදරය කියන දේ ලැබෙන්න පුළුවන්. ඊට පස්සේ අපි නවයෝනියට පැමිණෙද්දී අපි ආදරය කරන කෙනාගෙන් කියන්නේ අපේ පින්වතාගෙන් හෝ පෙම්වතියගෙන් ඒ කෙනාගෙන් අපිට ආදරය කියන දේ ලැබෙන්න පුළුවන්. එතකොට අපි ආදරයේදී ප්‍රතික්ෂේප වෙන්නේ ඇයි? ආදරයේදී හුඟක් වෙලාවට ප්‍රතික්ෂේප වෙන්නේ ඇයි? හරි මම මෙහෙම පුංචි කතාවක් කියන්නම් මගේ ජීවිතේ. මගේ ජීවිතේ මට අත්දැකීම් පෞද්ගලික අත්දැකීමක් එක්ක මම පොඩි කතාවක් කියන්නම්. 2023 මාර්තු 10 කියන්නේ මගේ ජීවිතේ වෙනස් කරපු පළවෙනි දවස. 2023 මාර්තු 10. 2023 මාර්තු 9 වෙනිදා මම කැමතිම කෙනාගේ උපන්දිනයක් තිබ්බා. මම අදටත් ආදරය කරන මම අදටත් ඉතින් ආදරය කරන මම කැමතිම කෙනාගේ උපන්දිනේ මාර්තු 9. හරි. ඒ මාර්තු 10 මම කැමතිම කෙනා මට මෙහෙම පොඩි චිට් එකක් ලියලා තියලා යනවා. ඔයා නිසා මගේ පවුලටයි මගේ නම්බුව නැති වෙනවා. ඒක නිසා ආයි මාත් එක්ක කතා කරන්න එපා. ආයි මට මැසේජ් කරන්න එපා. ආයි මට කරදර කරන්න එපා. එන්නේ ඒ වචන ටික මාව දිරිගන්නවා. අදටත් මම යාව පාරේ දැක්කත් එයා දන්නේ සමහරක් විට මම යාව දකින්නවා කියන එක. ඒත් මම හුඟක් වෙලාවට යාව මම හිමි යද්දි පාරේදී දකින්නවා. ඒ දකින හැම මොහොතකම මට හිතෙන්නේ එයා ඒ කිව්ව වචන නිසා මම අද මේතන ඉන්නවා කියන එක මිසක් එයාගෙන වෛරයක්වත් තරහක්වත් නෙමෙයි. මම යාට ඇත්තටම ආදරය කරා. හැබැයි ඒ ආදරය මම කරපු විදිය වැරදි. ඒක මට එයා මගෙන් ඈත් වුණාට පස්සේ ඒක මට ගොඩක් තේරුණා. ආදරෙදි ප්‍රතික්ෂේප වීම වෙන්නේ අපේ අතින් වෙන වැරද්දක් වෙන්න පුළුවන්, එයාලගේ අතින් වෙන වැරද්දක් වෙන්න පුළුවන්. ඒ දෙකම වෙන්න පුළුවන්. හැබැයි මගේ ජීවිතය තුළ මම ආදරය කරන්න ගිහින් මගේ වැරදි නිසා මට හොඳ හමුවීමක් නැති වුණා. ඒ ලස්සන හමුවීම මට නැති වුණේ මගේ වැරද්දක් නිසා. මම 2022-23 කාලයේදී ඒ වර්ෂයේදී කියන්නේ පොඩි වයස්වලදී මම ඇවිල්ලා කෙලින්ම ආයි දකින්න මට මම කැමති දෙයක් කවුරු හරි මගෙන් උදුර ගන්න එනවා නම් මම ඒ කෙනාට ඒ දේ ගහලාරි ගන්නවා. ගහලා මම කෙලින්ම රක්තිය අදුකාරයෙක් මැරෙක් වගේ හිටපු මම 2024-25 කාලය තුල මාර විදියට මොටිවේට් වෙනවා, මාර විදියට හැදෙනවා, මාර විදියට වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වැඩ කරන්න පටන් ගන්නේ එදා එයා කියපු වචන කීපය මගේ හිත ඇතුළටම කාවෙච්ච නිසා. එයා මට කිව්වා ඔයා නිසා මගේ පවුලේ නම්බුවයි නැති වෙනවා. ඒක නිසා ඔයා මාත් එක්ක කතා කරන එක නවත්තන්න මට මැසේජ් කරන්න එපා, මට කරදර කරන්න එපා කිව්වා. මම ඒ මාස ගාණක් 2023 මාර්තු 10න් පස්සේ මාස ගාණක් මම එයාගේ පස්සෙන් ගියා. එයා මගේ මූණවත් බලන්නේ නැතුව කාලයක් තිබ්බා. මගේ මාත් එක්ක කතාවක්වත් කරේ නැහැ. හැබැයි සතුටු වෙන්න පුළුවන් එක කාරණාවක් තිබ්බා. ඒ එකම එක මොහොතකදී මාත් එක්ක පොඩි වචන කීපයක් කතා කරා දවසක් පන්තියක් ඇතුළතදී. මට මතක විදියට ඒක මොකක් හරි විශේෂ උත්සවයක් දවසේ මොකක් හරි පොලක් හරි මොකක් හරි තිබ්බ දවසක එයා මාත් එක්ක කතා කරා. අන්නේ කතා කරපු වෙලාව මගේ හිතට මාර තැනින් සීමක් ලබා දුන්නා. හැබැයි මම හිතාගෙන හිටියේ මම ඉස්කෝලෙන් එදා අයින් වෙනවා. අයින් වෙලා මම වෙනත් පාසලකට යනවා. මම මේ වෙනත් පාසලකට ගිහිල්ලා මගේ ජීවිතේ මම අලුතෙන් පටන් ගන්නවා. එතකොට මට උදව් කරේ වෙන කවුරුත් නෙවෙයි. මම ඒ වෙලාවේ ඒ වැටෙන තැන් වලින් මාව නැගිටව ගන්න උදව් කරා මගේ ළඟ හිටපු ගොඩක් මිනිස්සු. ඒත් එක්කම මට උදව් කරපු එක කෙනෙක් තමයි බුද්ධාගම. නමුත් ඒ කෙනා මට උදව් කරපු නිසා මම අද ගොඩක් සතුටින් මගේ ජීවිතය ගත කරන්න මම පුරුදු වෙලා තියෙනවා. මොන ප්‍රශ්නයවත් මොන බාධාව ආවත් ඒක සහැල්ලුවෙන් අරගෙන ඒක ලස්සනට ඒක කවර් කරගන්න පුළුවන් විදිහේ මානසිකත්වයක් මට හැදිලා තියෙනවා. ඒ කෙනා ජීසස් වහන්සේ. ඒ කෙනා නිසා මම අද
මගේ ගමන ඉස්සරහට යනවා. මොකද ඒ කෙනා එවි මං වැටුණ වෙලාවේ මං ළඟ දැන් ඉන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම වැටුණ වෙලාවේ මාත් එක්ක හිටපු එකම දෙවි කෙනා එතුමා විතරයි. ඒක නිසා මම අද හැමෝටම බය නැතුව කියනවා කවදාවත් ආදරයේදී ප්‍රතික්ෂේප වීම ඔයාගේ පරාජය කරගන්න එපා. ඒ කෙනා මට කිව්වා අදටත් මම ඒ කෙනාට ආදරය කරනවා අදටත් මම ඒ කෙනාට ගරු කරනවා. ඒ කෙනාට මම දුන්නේ තැන වෙන කාටවත් දෙන්න බෑ. වෙන කාටවත් එක මම දෙන්නෙත් නෑ. ඉදිරියට තනියෙන් සිටියත් මම ඒක තැන කාටවත් දෙන්නේ නෑ. මගේ ජීවිතේට ඒ ටික කාලය ඇතුළත විවිධ මිනිස්සු ආවා ගියා වගේ. කියන්නේ විවිධ ගෑනු ළමයි මගේ ජීවිතේට ආවා. විවිධ යාළුවෝ මට හම්බුණා. විවිධ මිනිස්සුන් ආශ්‍රය කරන්න හම්බුණා. නමුත් ඒ කොච්චර කට්ටිය මගේ ජීවිතේට ආවත් මම අර ඒ කෙනාට දුන්න තැන වෙන කාටවත් ගන්න බැරි වුණා. මොකද මම ආදරය කරපු කෙනාට දෙන්න තැන වෙන කාටවත් ගන්න බෑ. එදා එයා ඒ මාව දාලා ගිය නිසා එයා ඒ වචන ටික මට කිව්ව නිසාද මම මෙහෙම කට්ටිය ඉස්සරහා කතා කරනවා. මම ඊයේ රෑ එයාට මැසේජ් එකක් දාලා කිව්වා. ඔයා ඒ මට කියපු වචන ටිකට thank you. ඔයා ඒ කිව්ව motivation words ටික මගේ ජීවිතේ turning point එකක් කරා. එදා 2023 මාර්තු 10 එයා මට ඒ කිව්ව වචන ටික මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරා. ඉතින් ඒ වගේ ඔයාගේ ජීවිතේ ප්‍රතික්ෂේප වීම ආදරයේදී ප්‍රතික්ෂේප වීම අද අපේ මාතෘකාව වෙන්නේ ආදරයේදී ප්‍රතික්ෂේප වීමකට ලක් වුණොත් ඒ ප්‍රතික්ෂේප වීම ඔයාගේ බිඳ වැටීමටවත් ඔයාගේ පරාජයටවත් හේතුවක් කරගන්න එපා. ඔයාගේ නැගී සිටීමට සහ ජයග්‍රහණයට හේතුවක් කරගන්න. එන්නේ එදාට ඔයා සාර්ථක මිනිසෙක් වෙයි. අන්න එදාට ඔයාට මං වගේ වාවේ මොටිවේට් කරපු වචන ටිකට වාවේ මොටිවේට් කරපු කෙනාට මැසේජ් එකක් දාලා ටැග්ස් ගන්න පුළුවන් වෙයි. ඒක නිසා හැමදාම ප්‍රතික්ෂේප වීම එක්ක ජීවත් වෙන්න. ප්‍රතික්ෂේප වීම එක්ක ජීවත් වෙද්දී අපිට ජයග්‍රහණ වලට යන්න ලේසියි. මොකද අපි හැම වෙලෙම අපිට මතක් වෙන්නේ අනේ මෙයා මාව ප්‍රතික්ෂේප කළා, අනේ මෙයා මාව රිජෙක්ට් කළා, අනේ මෙයා මට බෑ කිව්වා. මෙයා මට පොඩ්ඩක්වත් ආදරය කරලා නැහැ. මෙයා මං ආදරය කරපු තරම් කවුරුත් මට ආදරය කරලා නැහැ. ওই ප්‍රතික්ෂේප වීම කියන ගොඩ අපේ සාර්ථකත්වයට බලපාන ඍජුව බලපාන දෙයක්. ඒක නිසා කවදාවත් ප්‍රතික්ෂේප වීම තමන්ගේ පරාජය කරගන්න එපා. ප්‍රතික්ෂේප වීම තමන්ගේ ජයග්‍රහණය කරගන්න. ඒ ජයග්‍රහණය කරගත්ත දවසට ඔයාලා සාර්ථකත්වයට යනවා. ඒක නියතයි. අනිවාර්යෙන්ම කට්ටිය ජයග්‍රහණය කරනවාමයි. ස්තුතියි. Thank you.